ලෝකයේ සෑම තැනකම පාහේ අරුම පුදුම සිදුවීම් වාර්තා වෙනවා. හැමදාමත් වගේ ඒ සිදුවීම් වාර්තා කරන චැනල් එකක් විදිහට ඇත අතීතයේ සිදු පුදුම සාගත සොයා ගැනීමක් ඔබ වෙත ගෙන එන්නයි සූදානම්. රැඳිලා ඉන්න චැනල් එකත් එක්ක වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ලන්දේසි ගවේෂක ජේකෝබ් රොගවීන් ඔහුගේ දේශ ගවේෂණ කණ්ඩායම සමඟ ගිනිකොන දිග පැසිෆික් සාගරයේ පිහිටා ඇති පුංචි දූපතකට ගොඩ බැස්සා. වෙරළ ආසන්නයෙන්ම වේදිකා උඩ හදලා තිබ්බ විශාල පිළිම වගේක් දැකීමෙන් රොගවිනුයි ඔහුගේ කණ්ඩායමයි පුදුමෙන් පුදුමයට පත් වුණා. ඒගොල්ලෝ පුදුම වුණේ මේ පිළිමවල අපූර්වත්වය නිසාම නෙවෙයි. ගහකොළවල නැති මේ කුඩා දූපතේ මෙවැනි ගල් පිළිම හැදුවේ කවුද කියලා කල්පනා කරලයි. මේ දූපතට මුලින්ම පය තබපු යුරෝපීය ජාතිකයා වන්නේ රොගවිනුයි. දූපත අයිලන්ඩ් පැස්කුවා ඊස්ටර් අයිලන්ඩ් නැත්නම් පාස්කු දූපත යනුවෙන් නම් කළෙත් ඔහුයි. පාස්කු දූපත අභිරහස් වලින් පිරුණු තැන. මෝයි කියන මේ අභිරහස් පිළිම නිසා පාස්කු දූපත අද ලෝක පුරා කතා බහට ලක් වෙනවා. යුනෙස්කෝ ආයතනයේ විසිනුත් ලෝක උරුමයන් ලෙස මේ නම් කරලා තියෙනවා. මේ යෝධ ගල් පිළිම දැකලා අපි පුදුමෙනුත් පුදුමට පත් වුණා. ජේකෝබ් රොගවින් දූපත සොයා ගැනීමෙන් පස්සේ ලියපු ඔහුගේ වාර්තාවක මෙන්න මෙහෙමත් ලියලා තියෙනවා. ගහකොළ නැති මේ දූපතේ යන්ත්‍රයක්වත් නිර්මාණය කර ගැනීමට ලී කොටන්වත් කඹවත් නැතුව අඩි 30ක් තරම් ලොකු ගොඩක් බර මේ යෝධ පිළිම කෙලින් කළේ කොහොමදයි ඔහු අහලා තියෙනවා. තාමත් උත්තර ලැබුණ නැති ප්‍රශ්න 4ක් ඉතුරු වෙලා තියෙනවා. මේ දූපතේ මුල් පදිංචිකරුවන් කවුද? මේ අසහාය පිළිම හැදුවේ කවුද? මේකට ඔවුන් භාවිතා කළ තාක්ෂණය මොකක්ද? මේ නිර්මාණකරුවන්ට සිදු වුණේ මොකක්ද කියන ප්‍රශ්න 4යි. දූපතේ දැන් පදිංචි වෙලා ඉන්න පිරිස මේ දූපත හඳුන්වන්නේ රෆානොයි කියලයි. ඒකේ තේරුම මහා දූපත කියන එකයි. 20 වෙනි සියවසේදී දූපතට ගොඩ බැස්ස සුප්‍රකට නෝවීජියානු මානව විද්වතෙක් වන තෝර් හේඩාල් දූපතේ සිට පැරැන්නන් පොලිනීසියාවෙන් ආපු අය කියලා කිව්වට ඒ අය ඇවිත් තියෙන්නේ දකුණු ඇමරිකාවෙන් කියලයි. ඒක සනාථ කරන්න තරම් කරුණු තාම හෙළි වෙලා නැහැ. ස්විස් ජාතික එරික් චිප් ඩැනිකොන් ලියපු සුප්‍රකට චැරියට්ස් ඔෆ් ගොඩ්ස් කියන කෘතියට අනුව මේ මෝයි පිළිම හදලා තියෙන්නේ දූපතේ අතරමං වෙච්ච පිටසක් කළ ජීවීන් පිරිසක් කියලයි. පස්සේ ඔවුන් කොහොම හරි මේ දූපතෙන් ගිහිල්ලා තියෙන බව මේ පොතේ සඳහන් වෙනවා. වසර මිලියන 3කට ඉස්සෙල්ලා සිදු වුණු ගිනිකඳු පිපිරීම හින්දා හැදුණු මේ දූපත ක්‍රිස්තු වර්ෂ 900 දී පොලිනීසියානු දේශ ගවේෂකයන් විසින් සොයාගත්තා. දූපතේ මිනිස්සු වතුර අරගන්නේ ස්වාභාවික උල්පත් වලිනුයි ලිං වලිනුයි ඒ වගේම තනබිම් වල බැටළුවන් ඇති කරනවා. ශාන්තිකර සාගරයේ අනෙක් දූපත් වැසියන් වගේම නැටුම් ගැයුම් හා සංගීතය මොවුන්ට එක් වෙලා තියෙනවා. මුදල් උපයන්න ආසාවක් නොමැති මෙම දූපත් වැසියන් චිලි රාජ්‍යයේ ඉඳලන නැව්වලට ඔවුන්ගේ බඩු බාහිරාතිය හොමාරු කරගන්නවා. තිරුඟු පිටි, සීනි, රෙදිපිලි හා ගොඩනැගිලි ද්‍රව්‍ය චිලි රටෙන් ලබා ගන්න ඔවුන්ගේ ලී කැටයම් සැරයට චිලි රටට ලබා දෙනවා. කොහොම වුණත් පුරාවිද්‍යාත්මක ස්ථානයක් විදිහට පාස්කු දූපත හුඟක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මේ ඈත අතීතයේ
ජීවත් වෙලා හිටපු ඉතා උසස් ශිෂ්ටාචාරයක බලය පෙන්වීමට අද ඉතිරි වෙලා තියෙන්නේ මේ ගල් පිළිම විතරයි. උසින් අඩි 3 ඉඳලා අඩි 66 දක්වා වෙන පිළිම 600ක් විතර මේ දූපතේ තියෙනවා. ඒ වගේම විශාලම පිළිමයක් බර ටොන් 80ක් විතර වෙනවා. නෝවීජියානු මානව විද්‍යාඥ තෝර් හියඩාල්ගේ ගවේෂණ කණ්ඩායම දූපතේ පුරාවස්තු හා ඉතිහාසය ගැන කරුණු සොයා බැලුවා. මේ ප්‍රතිමා ඉදි කරලා තියෙන්නේ රානෝ රාරාකෝ කියන ගිනිකන්දේ පාෂාණ වලින් බව ඔවුන් සොයාගත්තා. ඒ වගේම ඒ ගිනිකන්දේ ඇතුළෙත් ඒ අවටත් බාගෙට ඉදි කළ පිළිම හමු වෙලා තියෙනවා. මේ දූපත වටේම අවු කියලා හැඳින්වෙන විශේෂ වේදිකා උඩ ඇතැම් ප්‍රතිමා තියලා තියෙනවා. අවු කියන්නේ ඉපරණි දූපත් වැසියන්ගේ පුද පූජා කියලායි හේඩාල් නම් කියන්නේ. මේ මොයි පිළිම හදන්න ඇත්තේ ඉපරණි දූපත් වැසියන් හා මුතුන් මිත්තන් සිහි වෙන්න කියලායි ඔහු නම් කියන්නේ. ඒත් මේ මුතුන් මිත්තන් කවුරුදයි කියලා හරියටම කියන්න තාමත් පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේ දූපතේ පුරාවිද්‍යාඥ වටිනාකමක් තියෙන ලෙන් කිහිපයකුත් හමු වුණා. ඒවායේ මුතුන් මිත්තන්ගේ ඇටසැකිලි, ගල්, ලී කැටයම් වගේ දේවල් සොයාගත්තා. එයින් හමුවන කෞතුක වස්තු අතර දිවයිනේ ආදිවාසීන්ගේ රොංගෝ නමින් හඳුන්වන චිත්‍රාක්ෂර කොටපු ලීපූරු විශේෂයක් තියෙනවා. මේවයින් කියවෙන්නේ කුමක්දයි තේරුම් ගන්න තාමත් කිසිවෙකු සමත් වෙලා නැහැ. මොයි පිළිම වගේම මේ චිත්‍රාක්ෂරත් තවමත් ලොකු අභිරහසක්. මෙවැනි චිත්‍රාක්ෂර ඉපරණි ඉන්දියානු මිසර අක්ෂරවලට සමානකම් දක්වන බව පුරාවිද්‍යාඥයන් මත පළ කරනවා. ඉන්කා හා ටහීටි කලා නිර්මාණවල සමානකම් මේ මොයි පිළිමවල දකින්න හම්බුණත් පාස්කු දිවයිනේ අතීත විස්තර හෙළි කරගන්න හැකියාවක් ලැබිලා නැහැ. පාස්කු දූපතේ විශාල ගස් දැනට නැතත් තල්ගස් විශේෂයකින් මේ දූපත පිරී පවතින්නට ඇති බව විශ්වාස කරනවා. එම තල්ගසක් හොඳින් වැඩුණු විට උස අඩි 60ක් පමණ වන බව සඳහන් වෙනවා. ඒ වගේම වට අඩි 7ක් පමණ විස්කම්භයකින් සමන්විත වෙනවා. තවමත් අභිරහසක්ව තියෙන මේ දූපතේ ආදිවාසීන් මේ ගස්වල කඳන් උරු තැනීමට යොදාගත් බවත් ගස් වල කෙඳි වලින් කඳ අබරා ගන්නට ඇති බවත් විශ්වාස කෙරුණා. මේ මොයි පිළිම කෙලින් කරන්න මේ ගස්වල කඳන් හා කඹ යොදා ගන්නට ඇති බව විශ්වාස කරනවා. මේ ගස් එකක්වත් අද වෙනට මේ දූපතේ නොමැති අතර ඒවා වඳ වී යන්නට ඇත්තේ මේ තරම් විශාල මොයි පිළිම ප්‍රමාණයක් ඉදිකිරීම නිසා බව අනුමාන කරනවා. මේ දූපතේ තියෙන යෝධ මොයි පිළිමවල හිස්වල රතු පැහැති ගල් තොප්පි විශේෂයක් දකින්නත් පුළුවන්. මනාව කැපී පෙනෙන මේ ගල් තොප්පි නිර්මාණය කරලා තියෙන්නේ ගල් පිළිමෙන්ම නෙමෙයි. ඒවා නිර්මාණය කිරීමට උපයෝගී කරගෙන තියෙන්නේ පිළිම නෙලීමට යොදාගත් පාෂාණ වර්ගයම නෙමෙයි. මේ රතු පැහැති තොප්පි නිර්මාණය කළ අයුරු හා පිළිමවල හිස්මත පැළඳ වූ අයුරු ගැන බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ කණ්ඩායම ගවේෂණය කරලා තියෙනවා. ඉපරණි අභිරහසක සුළමුල හෙළි වුණේ ඒ අනුවයි. නමුත් මේ අභිරහස මුලින්ම විසඳීමට ඔවුන්ට හැකි වෙලා නැහැ. මේ පුරාවිද්‍යාඥ පිරිසට දූපතේ කුඩා මාර්ගයක් සොයා ගන්න පුළුවන් වුණා. ඒ මාර්ගයේ දිගේ ගවේෂණය කළ ඔවුන්ට සැඟවුණු පුරාණ ගිනිකඳු කුහරයක් සොයා ගන්නට පුළුවන් වුණා. මේ කුහරයේ තිබුණේ ගල්වල. මේ පිළිමවලට යෙදූ රතු තොප්පි නිර්මාණය කළ තිබුණේ එහිදී. ගල්වලේදී නිර්මාණය කළ මේ රතු ගල් තොප්පි ලී කොටම් මත තබාගෙන හරි තල්ලු කරගෙන හරි ගිහිල්ලා පිළිම තියෙන තැනට ගේන්න ඇතයි කියලා ලන්ඩන් නුවරින් ගිය මැන්වෙස්ටර් හා යුනිවර්සිටි පුරාවිද්‍යා කණ්ඩායම පෙන්නලා දෙනවා. ඔවුන් ටොන් ගණනක් බර මේ ගල් තොප්පි පරීක්ෂා කළා. ඒවා හදලා තියෙන්නේ රතු යකඩ සහිත පස් හා ගණී භවනය වුණු ලාවා වලිනුයි. පොලිසිය අනුවේ මේ තොප්පි වෙරළාසන්නේ පූජා උත්සව සඳහා ඉදිකළ වේදිකාවක ඇති මොයි පිළිමවල හිස මත තැන්පත් කළේ වසර 500-750 තරම් ඈත අතීතයේදී. විසඳීමට නොහැකි එකම අභිරහස වන්නේ තාක්ෂණික මෙවලන් නොමැති මෙවන් කාලයක මේ තොප්පි ඔසවා පිළිමවල හිස් මත තැබුවේ කොහොමද කියන එකයි.
වීඩියෝ එක අවසන් කරන්නත් වෙලාව ඇවිල්ලා. ඉතින් මොයි ෆිල්ම ගැන ඔයාලා මොනවා හරි දෙයක් දැනගත්තා නම් channel එක subscribe කරලා bell icon එක ඔබලා like එකක් දාන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්න සුබ දවසක්.